මම දැනගෙන හිටියෙත් නෑ ස්ත්‍රීවාදේ කියන්නේ මේ කාන්තාවන්ට ප්‍රශ්නයක් තියෙනවද කියන එක. ඒතකොට මම අපි මේ අපේ තරුණ කාලේ අපි දේවසන්නට ඇවිල්ලා ඒ මේ රැස්වීම් වලදී අහගෙන හිටියා සුල්ලා බේසය කරලා වගේ. එතන අපි විශේෂයෙන් අපි සේවක යහන් දේවානන්ද පියතුමා වගේ ඒගොල්ලෝ තමයි ගොඩක් ඒව ගැන මේ කාන්තාවන් අපිව යොමු කරේ. එතකොට අපි එතනින් තමයි දැනගත්තේ. එතනදී දැනගන්නකොට ඉතින් චිත්‍රයක් වගේම ඇවිල්ලා පෙවුණා. අපේ පවුල තුල මේ සම්පත් බෙදීගෙන යන හැටි. එතකොට පිරිමියාට තමයි වැඩිපුර ඉඩම් අයිතිය තිබ්බේ. එහෙම ඒ වගේ ඊට පස්සේ ගෑනු උපදින එක නරක වැඩක් විදිහට ඒව නිකන් අර චිත්‍රපටයක් වගේ පොඩි කාලේ ඉඳන් අපිට ආපු දේවල් බයිසිකල් පදිනකොට මේ ගමේ කඩේ පොල්ල හූ කියපු ඒවා මතක් වුණා. ඊට පස්සේ අපේ ගමේ ගෑනු කෙනෙක් මරලා දැම්මා. එතකොට ඒ සිද්ධිය මතක් වුණා. ඉතින් ඒ වගේ දේවල් මතක් වෙලා මේක වෙලා තියෙන්නේ මේ හින්දා කියන එක තේරුම් ගත්තා. ඒක නිසා මේ එහෙම නොදැනුවත් කාන්තාව දැනුවත් කිරීම පිරිමින් දෙගොල්ලම මේ දැනුවත්භාවයෙන් අධ්‍යාපනය තුලින් මේක ඉස්සරහට ගියොත් යම් වෙනසක් අපිට දකින්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. හරි ඉතින් අධ්‍යාපනය වෙනස් වෙනවා. අධ්‍යාපනය වෙනස් වෙයිද? වෙනස් වෙනවාද? වෙනස් කරන්න අපි මේ ඒක අපිට නිකන් මල් බන්දේසියක දීලා ඔය හැම දෙයක්ම දෙන්නේ නැහැ. අපි ඒකට මේ අපි පුරවැසියන් විදිහට මේ අපි ඒකට හඬක් නගන්න ඕනේ. ඉතින් ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ දැන් අලුතෙන් මේ ආණ්ඩුව වෙනස් වෙලා තියෙනවා. එතකොට අපි ඒත් එක්ක අපිට බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙනසක් කරා යන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් අර නිකම්ම එන්නේ නැහැ. ඒවා මිනිස්සු දැනුවත් වෙලා සිවිල් පුරවැසියන් හැටියට පුරවැසිය හඬක් තුලින් තමයි වෙනස් කරන්න පුළුවන් කියලා හිතෙන්නේ. හරි බද්දෙන්ද මාත් එකඟයි ඒකට. හරි. ඔන්න තියෙන හොඳ පොලොස් කට්ලට් එකක් ගන්න බද්දෙන්ද. එහෙනම් ඒ වෙනස බලාපොරොත්තු වෙන cheers. Cheers. Hot ne? Oh, that's right. See you next time.